පහුගිය දවසක මගේ පේජ් එකේ මම පළවෙනි පාරට අයිසින් කරා කියලා කේක් එක ෆොටෝ එකක් දැම්ම ඔයාලට මතක ඇති. ඉතින් ඒ ගැන පුංචි වීඩියෝ එකක් තමයි අද මේ අරගෙන ආවේ. චූටි පුතාට පළවෙනි උපන්දිනයට කේක් එක ගෙදරම හදනවා කියලා මම හිතාගත්තේ ජනානංගි එයාගේ දුවගේ බර්ත්ඩේ එකට හදපු කේක් එක දැකලා. මම කලින් කවදාවත් කේක් එකක් අයිසින් කරලා තිබුණේ නැති වුණත් මම මේ වීඩියෝ එක දැක්ක ගමන් හිතාගත්තා අනිවාර්යයෙන්ම මම ගෙදර කේක් එකක් හදලා පුංචි සැමරුමක් කරනවා කියලා. පවුලේ 4 දෙනා එක්ක උපන්දිනය සමරන්න හිතපු නිසා කේක් එක වැරදුනොත් කඩෙන් කේක් එකක් ගෙනල්ලා උපන්දිනය සමරනවා කියලා හිතාගෙන තමයි ඔන්න මම කේක් එක හදන්න පටන් ගත්තේ. සාමාන්‍ය බටර් කේක් එකක් හදන විදිය අපි හැමෝම දන්නවනේ. ඉතින් ඒ විදියට තමයි මම මේ බටර් කේක් එක හදාගන්නේ. මුලින්ම මම කළේ බිත්තර කහමදය සුදු මදය වෙන් කරලා සුදු මදය බීට් කරගනිපු එක. ඊට පස්සේ ඉතින් බටරුයි සීනිය හොඳට බීට් කරලා බිත්තර කහමද ටික එකතු කරලා ඊට පස්සේ කලින් බීට් කරගනිපු සුදු මද ටිකත් එකතු කළා. ඔක්කොම ටික හොඳට මික්ස්චර් එකේ මික්ස් වුණාට පස්සේ මම කේක් පිටි ටික එකතු කරලා ආයෙමත් මික්ස් කරගත්තා. ඊට පස්සේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් එකතු කළා. මම මේ කේක් එක හදාගත්තේ කේක් පිටි පැකට් එකේ ලියලා තිබුණ විදියට. ජනානංගි කේක් එක දැකලා කේක් එකක් හදනවා කියලා හිතපු දවසට පස්සේ මම මුලින්ම කළේ මෙන්න මේ වගේ රවුම් කේක් තැටියක් හොයාගනිපු එක. මගේ ගාව තිබුණේ කොටු කේක් තැටි නිසා මට හිතුණා කේක් එක රවුම් කේක් තැටියක හැදුවොත් ලස්සන වේවි කියලා. ඊට පස්සේ ඉතින් මික්ස්චර් එක ටිකක් වැඩි වුණු නිසා මම කප් කේක් කීපයකුත් මේ විදියට හදාගත්තා. ඊට පස්සේ කප් කේක් ටිකයි මේ කේක් එකයි oven එකට දාලා බේක් වෙන්න තියුවා. දැන් තියෙන්නේ අයිසින් කරන වෙලාව. අයිසින් කරන එකේ සම්පූර්ණ වීඩියෝ එකක් නම් මේ වීඩියෝ එකේ නැහැ. මොකද මම ඒක ලොකුවටම වීඩියෝ කළේ නැහැ. පුංචි මතකයක් විදියට මට මේ කේක් එකේ වීඩියෝ එකක් කරගන්න ඕන නිසා තමයි මේ පුංචි වීඩියෝ එක ගත්තේ. මම මේ පළවෙනි පාරට කේක් එකක් අයිසින් කරන නිසා මට හිතුණා ඒක පුංචි මතකයක් විදියට මගේ ගාව තිබුණොත් ඒක ලස්සන මතකයක් වේවි කියලා. මුලින්ම මම කේක් එක දෙකට කපලා මැදිනුත් අයිසින් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් මේ ෆොන්ඩන්ට් ෂීට් එකෙන් තමයි මම මේ කේක් එක චුට්ටක් සරසගෙන තියෙන්නේ. ඇත්තටම මම පළවෙනි පාරට මේක අයිසින් කරන නිසා මට කිසිම අත්දැකීමක් මේ ගැන තිබුණේ නැහැ. ඒ වුණාට මට හිතෙනවා මං හිතුවට වඩා හොඳට මේ කේක් එක මට ලස්සන කරගන්න පුළුවන් වුණා කියලා. කේක් එක අයිසින් කරගන්න නම් මට හිතුවට වඩා වෙලාවක් ගියා. ඊට පස්සේ YouTube එකෙන් බලාගෙන තමයි මම මේ බෝ එක හදාගත්තේ. හවස හදන්න පටන් ගනිපු කේක් එක මම ඉවර කරගන්නකොට රැ වුණා. අන්තිමට ඉතින් මෙන්න මේ වගේ චූටි දේවල් ටිකක් එකතු කරලා කේක් එකේ ලස්සන තවත් වැඩි කරගත්තා. කේක් එක වැරදුනොත් කඩින් කේක් එකක් ගේනවා කියලා හිතුවට ගෙදර හැමෝම කිව්වේ මේ කේක් එක ගොඩක් ලස්සනට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මම මේ පළවෙනි පාරට හදපු නිසා මේ ගාන හොඳටම හොඳයි කියලා මටත් හිතුණා. ඇත්තටම අමාරුවෙන් හරි මේ විදියට කේක් එකක් හදලා ගෙදරම අයිසින් කරගත්තට පස්සේ ලැබෙන සතුට කඩෙන් ගේන කේක් එකක නෑ කියලා මට පළවෙනි පාරට තමයි හිතුනේ. ඉතින් මේක තමයි මම පළවෙනි පාරට අයිසින් කරපු කේක් එකේ කතාව. වීඩියෝ එක බැලුවොත් පුංචි අදහසක් කියන්න. ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න.